යාළුවනේ ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්න චන්දියන් කුෂි YouTube channel එකට. ඉතින් අද අපි බලමු ගෙදරදීම කොහොමද බටාන කඩයක් හදාගන්නේ. මේ තින්නේ අමුරව්ව. ඔයගොල්ලෝ මේ විදිහටම හදාගන්න. ඔයගොල්ලෝ මේක හොඳට හොද ගන්න ඕනේ ඇතුළේ. වීඩියෝ එක පෙන්වන විදිහටම හොඳට හොද ගන්න ඕනේ. මොකද මේවල කොච්චර හේතුවක් තියනවනේ වැලි තියෙනවා. ඒ නිසා හොඳට හොද ගන්න ඕනේ. හොඳට සබන් දාලා අතුල්ල ගන්න. ඊපස්සේ මෙහෙම හොඳට අතුල්ල ගන්න ඕනේ. ඊට පස්සේ ඒකේ මුළු ගෙඩියම හොද ගන්න ඕනේ. හොඳට සබන් දාලා අතුල්ල හොද ගන්න ඕනේ යාළුවනේ. ඔන්න දැන් අපි ඒකේ නැට්ට කපන්න ඕනේ. මොකද ඒකෙත් තියෙනවනේ. ඒක අපිට දාලා යන්න බෑනේ. ඒක කපලා ඊට පස්සේ දෙකට පලා ගන්න ඕනේ. දෙකට පලා ගන්න පොඩ අමාරුයි යාළුවනේ. මොකද ඒකේ පොත්ත හයියයි. එන්න කොහොම හරි අපි පලා ගත්තා. ඊට පස්සේ ඇට ටික අයින් කරගන්න යනෝනේ. ඊට පස්සේ ඒක කෑලි වලට කපන්න ඕනේ. චූටි කෑලි වලට. ගොඩක් චූටියට නෙමෙයි. මේ වගේ සාමාන්‍ය ලොකු ටක් ලොකු විදිහට කපන්න ඕනේ. ඉතින් මේ වගේම ඕගොල්ලෝ කපා ගන්න. ඊට පස්සේ අපි ඕක දෙකට පළලා කපන්න ඕනේ. මොකද ඒක ලොකු වැඩි යාළුවනේ. මේ විදිහටම කපා ගන්න ඕනේ. ඔයගොල්ලෝ යාළුවනේ තාම අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම ගිහින් කෙනත් කික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඉතින් යාළුවනේ දැන් අපි මේ කපලා දාගන්න ඕනේ වතුර භාජනයේට. ඒක වතුරකින් හොදලා තමයි අපි ගන්න. ඒකට තමයි වතුර පිළිසිඳු වතුර ටිකක් දාගන්න ඕනේ එකට. අපි ඒකත් කපලා දාගමු ඔන්න. ඉතින් දැන් අපි මෙහෙම කපා ගන්න ඕනේ. ඉස්සෙල්ලා කපාගත්ත විදිහම තමයි මේකත් කපා ගන්නේ. ඕගොල්ලෝ කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන් ගිඩි. දැන් එක ගෙඩියයි ගත්තේ. මොකද අපි ගොඩක් කට්ටිය නැති නිසා. ඒක හොඳට අතුල්ල ගන්න ඕනේ යාළුවනේ. හොඳට හොදගෙන අපි දා ගන්න ඕනේ දැන් ඇතිලියට. ඇතිලින් දැස්සේ ආයි හොදලා දානවා. ඇතිලියට ඔන්න යාළුවනේ දැන් අපි හොදගෙන ඉවරයි. දැන් අපි අර භාජනෙ වතුර ටික හලන්න ඕනේ. මේ තියෙන්නේ බටාන. එක්කනේ ඒක මේක හරිම ගුණයි යාළුවනේ. සිසකස් වලට හොඳයි. මේ තියෙන්නේ ඉතින් යාළුවනේ බීලුණු. බීලුණු අපි තමයි ගන්න. මොකද අපිට ගෙඩියක් වැඩි. ඉතින් අපි කපා ගන්න ඕනේ කෑලි වලට. කෑලි වලට කියන්නේ යාළුවනේ චූටි කෑලි වලට තමයි අපි කපා ගන්න. නැත්නම් අපිට ලොකු කෑලි වැඩි. ඉතින් මේක කපා ගන්න ඕනේ අපි. කරපිංචක් දා ගන්න ඕනේ. යාළුවනේ ඔයගොල්ලෝ වීඩියෝ එක විදිහටම කරගන්න. කරපිංච ඉතින් දෙකක් දා ගන්න ඕනේ අපි. ඉතින් ඔයගොල්ලෝ රස අනුව ලුණු දාගන්න. අපි 3-5 දාගන්න 3. ගොඩක් දාගන්න එපා යාළුවනේ. මිරිසුත් ගොඩක් දාගන්න එපා. මම දාගත්තේ එකකුයි භාගයකුයි තමයි දාගත්තේ. කයි භාගයක් දාගත්තා මම. ඉතින් ඒකට ඊට පස්සේ දාන්න ඕනේ කහ චූට්ටක්. කහ චූට්ටක් දාගෙන මේ උළුහල් චූට්ටක් දාන්න ඕනේ. ගොඩක් වැඩි වුණොත් ඉතරහ ගන්න යනවනේ. ඒක ගොඩක් දාන්න එපා. චුට්ටක් දාලා කලවම් කරන්න. වතුර දාන්න එපා යන්නේ කලවම් කරද්දී. නිකන් කලවම් කරන්න. ඊට පස්සේ අපි පොල් කිරි දාලා තමයි කලවම් කරලා ලිපෙන් තියන්නේ. ඉතින් මේක මෙහෙම විදිහටම විදිහටම කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් අපි හදාගත්තේ. ඉතින් අපි පොල් කිරි දාන්න ඕනේ ඒකට. මේකේ දිය කිරි කොහොම තියෙනවා යන්නේ. මේ ටික දාගෙන ඊට පස්සේ ඉතින් දැන් අපි හදාගත්ත එක. ඉතින් මම හදාගත්ත බටාන එක. ලස්සන නේද යාළුවනේ? ඔයගොල්ලෝ මේ වගේම හදලා බලන්න. ගුණයි, හරිම ගුණයි.